ඕගොල්ලෝ ෆෝන් එකේ ෆ්ලෑෂ් එක ඔන් කරලා එහෙම ඩෙස්ක් එකට අල්ලන්නලු හැමෝම. ගෑන් ළමයින්ට. සතෙක්ද? අප්පට උඩ සිවිල වඩා සතෙක් වෙලා දෙන්න. කලවැද්දෙන්. කලවැද්ද. හරියට හරි. මලකලේ. ඔන්ලයින් ළමයි ඔයගලට ඇහෙන්නේ නැහනේ. මුන් තනින්තර හූ තියනවා. ඊකට කලවැද්ද වැඩි යනවා. සිවිලිමද? සිවිලිම කඩම් වටනවා කියලා කියන්නේ. ඒක මේ හැමතැනමත් වෙන්න පුළුවන් දෙයක්ද ඒක? නෑ නේ. ඒක ඉස්සරහා මෙහෙ වුණා මෙහෙම හැමතැනම. ඒ පාර මොකක්ද වෙලා තියෙන්නේ? මොකද ඒ? සතෙක්ද? අප්පට උඩ සිවිල වඩා සතෙක් වෙලා දෙන්න. කලවැද්දෙන්. කලවැද්ද. හරියට හරි. ඔන්ලයින් ළමයි. රෝටරියට කලවැද්දෙක් ඇවිල්ලා ඌ සිවිල වඩාන්න විමුණ වැටලා ඌ දැන් හැමතැනම දුවනවා. මල්ල කෙලියයි. කනමු. මදයි. කොලා. ඌට පිස්සු වගේ ඇති කවදාවත් රැට නෑනේ මෙහෙම ඌ. කොහෙද ඌ දැන්? ආමෝ. ඒ වුණා ඊතාව මතක සහගත නයිට් එකක් වෙනවා. මල්ල කෙලිය. ඔන්ලයින් ළමයි ඔයගලට ඇහෙන්නේ නැහනේ. මුන් තනින්තර හූ තියනවා. ඊකට කලවැද්ද වැඩි යනවා. මල්ල කෙලියයි. සර්ට හිනා තමයි ඔව්. ඌට මොකක් හරි කරලා එලවන්න. මෙහෙට වෙවන්න බා. වන්දෝයි අර කලවැද්ද පොඩ්ඩක් බලන්න. ඔන්ලයින් ළමයි වන්දෝයි අද මෙහෙ ඉන්නේ අපිට සහාය දක්වන්න ඇවිල්ලා ඉන්නේ. කලවැද්ද කොහොමද අල්ලන්නේ? පල්ලෙනින් ළමයින්ට ෆෝන් එකේ ටෝච් එක බල්ලට අල්ලන්නද කියන්නේ? ඕගොල්ලෝ ෆෝන් එකේ ෆ්ලෑෂ් එක ඔන් කරලා එහෙම ඩෙස්ක් එකට අල්ලන්නලු හැමෝම. ගෑන් ළමයින්ට. මොකද ඒගොල්ලෝ ගියල්? ඌ ගිහිල්ලා ඌ ගිහිල්ලා මෙතනින් ගියාලු. ඌ දොරෙන් ගියාද එළියට? ඌ දන්නවද මේ පැත්තේ? ඒ කියන්නේ දොරෙන් ඌ අර සිවිලෙන් ආපු එක විතරයි උට වැරදුනේ. ඒ කියන්නේ කලින් දවස්වල සිවිලෙම කඩන් වැටෙන්නේ නැතුව ඇදිනේ. ඌ දොරෙන් ගිහිල්ලා ළමයි එළියට. මේක මරු නයිට් එකක් වෙනවා. කලබල කරන්න එපා. ඒ කලවැද්දෙන් නෙවෙයිනේ කලබල කරන්න එපා කියන්නේ. ඌ නෑ. ඒ කලවැද්දෙන්ද? හරි. කලවැද්දිය. ආව්. නෑ ඔතත් සුපුරුදු මානසිකක් දෙන්නේ. මොකද තුන්නේ නේ උන්ට කියන්නේ. කලවැද්දාගෙන් පාර කෑමට ලක්කු ළමයි නැද වැදිනේ. ඌ සිවිලෙම කඩාගෙන බිමට වැටෙනවා ඌට නම් ඔය කියන්නේ අපිට මොකක් හරි ඌගේ මානසිකත්වය හිතන්නකො දැන් හැමෝම ඌ ගැන කතා කරනවා. ඌට අවුල් නැති දැන් හැමෝම දැනගත්තානේ ඌ ගැන ඌ සිවිලෙම වැටුණා කියලාත් දැක්කා හැමෝම. ඒ කියන්නේ නැත්තම් මේක සාමාන්‍ය රැයක් වුණා නම් කවුරුත් දකින්නේ නැහනේ. ඌ වැටෙනවා ඌ අමාරුවෙන් නැගිටි නැගිටලා යයිනේ ඉතින් මේ දෙනෝ දහකොයි ඔන්ලයින් ඉන්න 25 30ක් විතරයි හැම එකම දන්නවා දැන් කලවැත්තට වෙච්ච දේ. ඌගේ මම හිතන්නේ ජීවිත කාලෙම ඌ නෝන්ඩි කරයි. අනිත් කලවැද්දෝ ටික. අන්න ඔබ ඉන්නවා YouTube එකේ කියනවා ඉතින්. හරි ආව. ඇති කලවැදි කතාව. තව ටික රෑ වෙලාව නම් හරි. ඒ කියන්නේ නිදිමත වෙලාවකට වගේ ආවනම් ඌ අපිට මේව කරගන්න ඕනේ. මේ වෙලාවේ වැඩක් නැහැ ඌ කලවැද්ද. ඔව් උට දැන් ලැජ්ජා හිතලා ඇති. හරි ආව. තව පොඩ්ඩක් රෑ වාන්දර එකට වගේ එන්න තිබ්බා. එහෙම ආව එකපාරක් මීයක්. අද මොනවද දන්නේ නැහැ. එහෙම කලින් පූසෝ මීයෝ එහෙම මේකේ ගිහින් දිනවා. කලවැද්ද හොස් ටයිම් අපිට ආවේ. හොඳයි. මෙමරියා. හරි ආයෙම සරක් අපි මේ වැඩේට යමු. හරි රස් ඉවරයි දැන්. ආයෙත් නැහැ කලවැද්දෝ. ඌ සෙට් එකක් තරම් එයිද දන්නේ නැහැ. තනියෙන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ උනේ සෙට් එක රෝක් කරගෙන එයි කට්ටිය. අඩෝ. හරි දැන් ආව.
ආය අපි සංසුන් වෙමු. වැඩේට යමු ටික. හරි අමාරුනා මේ වගේ එකකින් ආයේ මුල් තත්ත්වෙට එන්න අපින්නේ. අපි හිටියේ දෙවෙනි ගාන්නේ කට්ටියගේ තාප වියෝජන ටික ලියලියනේ. මම ලියන්නම්. ආ වැඩේට යමු. මැග්නීසියම් කාබනේට් තාප වියෝජනය, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය සහ මැග්නීසියම් නයිට්‍රේට් තාප වියෝජනය. ශනික මේ ටික ඉවරක් කරමු. හරි දැන් අහමු. කොහොමද මෙයාලගේ තාප වියෝජන වෙන්නේ කියලා.